හායි යාළුවනේ ඉතින් ඔන්න ඔයාලට ගෙනහලා තියෙනවා ප්ලාස්ටික් ප්ලාන්ට් ටිකක් ඇක්වේරියම් කරන අයට ටැංකි පවත්වගෙන යන අයට මාළු ටැංකි පවත්වගෙන යන අයට ප්ලාස්ටික් ප්ලාන්ට් ගෙනහලා තියෙනවා. ඉතින් විශේෂත්වය මේවා ඉතින් මැරෙන්නේ නැචරල් ඒවා වගේ කාලයක් තියා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ඩිසයින් එකෙන් ගෙනහලා තියෙනවා. මේවා ඇවිල්ලා සෙන්ටිමීටර් උස ඇවිල්ලා සෙන්ටිමීටර් ඉතින් මේවා සෙන්ටිමීටර් 15ක් විතර උසයි යාළුවනේ. මෙන්න මේක ඊට පස්සේ යාළුවනේ අනිත් ඩිසයින් එක තියෙනවා. මේ ඔයගලන්ට පේන ඇති ලස්සන මලක් තියෙනවා. ඒක සෙන්ටිමීටර් 12ක් වගේ තියෙනවා. ඊට පස්සේ තව ඩිසයින් එකක් තියෙනවා. මෙන්න මේක. ඉතින් ඒක ඇවිල්ලා යාළුවනේ සෙන්ටිමීටර් 17ක් විතර උසයි. මෙන්න මෙහෙම ලුක් එකක් තියෙන්නේ. ඉතින් මේවා වතුර අස්සේදී ගොඩක් ලස්සනයි. මෙන්න මේ වෙරයිටි තුන තියෙන්නේ දැනට. තොග ගන්නත් පුළුවන් ඔයගලන්ට, සිල්ලර ගන්නත් පුළුවන්. ඉතින් මේකේ තොග මිල රුපියල් ඒ ක්වොන්ටිටි එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් සිල්ලර ගන්නවා නම් මේකක් රුපියල් අපි ඔයගලන්ට දාලා දෙනවා රුපියල් 150කට වගේ දාලා දෙනවා. ඒක පොඩ්ඩක් එහෙම මෙහෙ කරගන්න පුළුවන් ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය මත. ඉතින් COD තියෙනවා යාළුවනේ විශේෂත්වය. මොකද මේවා මැරෙන්නේ කුණු වෙන්නේ තැලෙන්නේ. ඔයාලට COD ගන්නත් පුළුවන්. පොඩි කොන්දේසි කිහිපයක් තියෙනවා COD ගන්නවා නම්. එහෙම නැත්නම් මේ ඔයගොල්ලන්ට normal විදිහට කෝරියර් එකේ ගෙන්න ගන්න පුළුවන් බෑග් ඩිපොසිට් කරලා. ඉතින් තොග ගන්නකොට ගොඩක් මිල අඩු වෙනවා. කතා කරන්න ඔයගොල්ලෝගේ ඇක්වේරියම් එකට හරි ගෙදෙට්ටම හරි ගෙන්න ගන්න පුළුවන්. ඉතින් නැචරල් ප්ලාන්ට් උත් තියෙනවා. ඉතින් මේවත් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය જાතියක් තමයි මේ ඇක්වේරියම් එකක් කරන කෙනෙක්ට. ඉතින් කතා කරන්න ඔයගොල්ලන්ට බල්ට් ටික ගෙදෙට්ටම හරි ආයතනයේටම හරි ගෙන්න ගන්න පුළුවන්.